සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ගෙදර ටියුෂන් YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ කුලක පාඩම 10 ශ්‍රේණියේ කුලක පාඩම. එතකොට කුලක පාඩමේ මුලින්ම අපි කතා කරන්න යන්නේ කුලකයක් කොහොමද අපි අඳුරගන්නේ කියන එක. කුලක කියන එක තේරුම් ගන්න කලින් ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද මේ තේරීම කියන්නේ කියලා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට දෙනවා සත්වයන්ගේ නම් ලිස්ට් එකක් අපිට දෙනවා. එහෙම දුන්නාට පස්සේ අපිට කියනවා මේක ගොඩවල් දෙකකට ගහන්න කියලා. එතකොට අපි කොහොමද මොකක් මතද අපිට තීරණය කරන්න වෙන්නේ මේක කොටස් දෙකකට කඩද්දි. දැන් මෙතන ඉන්නේ ඔක්කොම සත්තු. එතකොට අපිට පුළුවන් එක එක විදිහ හිතලා බලන්න. එකක් තමයි මේගොල්ලෝ ക്ഷീරපායීද නැද්ද කියලා හිතන්න පුළුවන්. සමහරුන්ට අන්තට්ටුවක් තියෙනවා, සමහරුන්ට අන්තට්ටුවක් නැද්ද කියලා හිතන්න පුළුවන්. සමහරුන්ට කකුල් දෙකක් තියනවාද කකුල් හතරක් තියනවාද නැත්නම් බඩ ගාගෙන යන අයද එහෙම කියලා අපිට ඩිවයිඩ් කරන්න පුළුවන්. දැන් මේක දිහා හොඳට බැලුවහම අපිට එක එක විදියට බෙදන්න පුළුවන්. මෙතනදී මම තෝරගත්තොත් කකුල් තියෙන ගාන අනුව මම කාණ්ඩ වලට බෙදනවා කියලා. මෙතනදී මට පුළුවන් කකුල් දෙකක් තියන අය සහ කකුල් හතරක් තියන අය විදියට කාණ්ඩ වලට වෙන් කරන්න. එහෙම කාණ්ඩ වලට වෙන් කරද්දී කකුල් දෙකක් තියෙන ගොඩට අයිති වෙනවා කුකුලා, මයිනා, බල්ලා අයිති වෙන්නේ කකුල් හතරක් තියෙන ගොඩට. මේ ටික දැන් මම ලිව්වා. ඊට පස්සේ මුවත් කකුල් හතරක් තියෙන ගොඩට අයිති වෙන්නේ. සිංහයත් එහෙමයි. අශ්වයත් එහෙමයි. මේ ටිකත් කරා. ඊට පස්සේ ගිරව තමයි ඉතුරු වෙලා ඉන්නේ. එතකොට අපිට එනවා කකුල් දෙකක් තියෙන ගොඩට මේ කට්ටියත් කකුල් හතරක් තියෙන ගොඩට මෙන්න මේ කට්ටියත්. එතකොට කුලකවලදීත් අපි කරන්නේ මෙන්න මේ වගේ විශේෂ පොදු ලක්ෂණයක් හොයාගෙන ඒ අනුව අපිට වර්ග කරන්න පුළුවන් නම් අපි අන්න ඒ වගේ එකකට අපි කුලකයක් කියලා කියනවා. හරි අපි තව උදාහරණයකට යන් අපි ගණිතමය උදාහරණයකට යන් මෙන්න මේ ටික පේනවා ඇති ඔයාලට. මෙන්න මෙහෙම සංඛ්‍යා ටිකක් දීලා තිනවා. එතකොට අපි කොහොමද මේක කුලක දෙකකට වෙන් කරලා ගන්නෙ? දැන් මේක බලන්න. මේකේ තියෙන 2 5 3 8 11 4 7 9 6 කියන සංඛ්‍යා ටික. එතකොට අපි දැන් මේක මොකක් හරි පොදු ලක්ෂණයක් හොයාගෙන කොටස් වලට වෙන් කරගන්නවා. අපිට මෙතන දෙකකටද තුනකටද කීයකටද අපිට බෙදන්න පුළුවන් ගානකට වෙන් කරගන්න පුළුවන්. මෙතනදී එතකොට එක එක ලක්ෂණ අපිට හිතන්න පුළුවන්. මොකක් හරි පොදු ලක්ෂණයක් අපි හොයාගන්න ඕනේ කාණ්ඩ වලට වෙන් කරද්දී. එතකොට 2 5 3 මෙන්න මේවා වල බලද්දී ඕනම කෙනෙක්ට ඔළුවට එනවා මුලින්ම මොකද්ද? මෙතන අපිට තියෙනවා ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා. කෙනෙක්ට පුළුවන් ප්‍රථමක සංඛ්‍යා තියනවාද බලලා ප්‍රථමක සංඛ්‍යාව නම් ප්‍රථමක නොවන සංඛ්‍යා එහෙම කියලා වෙනස් කරන්න පුළුවන්. කැමති විදිහකට Tamanට බෙදා ගන්න පුළුවන්. මම මෙතනදී හිතනවා මෙතනදී තියෙන්නේ ඉරට්ටේ සහ උත්තේ සංඛ්‍යා කියලා. එතකොට මම ඉරට්ටේ සංඛ්‍යා කියලා ගොඩකට ගැහුවාම ඒකට අයිති වෙන්නේ 2 උත්තේ සංඛ්‍යා කියලා එකකුත් මෙතනම හදාගමු. උත්තේ සංඛ්‍යාවකට තමයි 5 අයිති වෙන්නේ. 3 අයිති වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවකට, 8 අයිති වෙන්නේ ඉරට්ටේ, 11 අයිති වෙන්නේ ඔත්තේ, 4 අයිති වෙන්නේ ඉරට්ටේ, 7 අයිති වෙන්නේ ආයෙත් ඔත්තේ, 9 අයිති වෙන්නේ ආයෙත් ඔත්තේ, 6 අයිති වෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවකට. එන්න එතකොට මෙන්න මේ විදිහට තමයි මේ විදිහට අපි කොටස් වලට මේක පොදු ලක්ෂණයක් හොයාගෙන අපි වෙන් කරගන්න බැලුවොත් මෙන්න මේ විදිහට අපිට වෙන් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ මොකක්ම හරි පොදු ලක්ෂණයක් තියාගෙන අපිට වෙන් කරගන්න පුළුවන් නම් අපි අන්න ඒකකට කුලකයක් කියලා කියනවා. දැන් මේ වගේ මොන හරි සෙට් එකක්, ඒ කියන්නේ ලොකු මොන හරි ලිස්ට් එකක් තිබිලා ඒක වෙන් කරන එකම නෙමෙයි. අපිට කවුරු හරි කිව්වොත් ඔත්තේ සංඛ්‍යා කුලකය කියන්නේ කියලා. එතකොට අපි નિરાයාසයෙන්ම දන්නවා මොනවද එන්නේ. 3 5 ඒ වගේ 7 දිගට 9 ඔය වගේ ලිස්ට් එක අපි දන්නවා මොනවද එන්නේ කියලා. අන්න ඒ වගේ මොකක් හරි පොදු ලක්ෂණයක් තියෙන පොදු ලක්ෂණයක් ඔස්සේ අපිට මොනවා හරි කාණ්ඩගත කරගන්න පුළුවන් නම් අපි අන්න ඒකට කුලකයක් කියනවා. දැන් උදාහරණයක් විදියට අපිට කවුරු හරි පළතුරු කියලා කුලකයට අයිති අවයව ලියන්න කියලා කිව්වොත් අපි දන්නවා මොනවද ඒකේ තියෙන්නේ කියලා. අඹ, අන්නාසි, දිවුල්, පේර, ජම්බු ඔය වගේ අපිට ඒක කුලකයක් විදියට ලියන්න පුළුවන්.
හරි. ඊළඟට අපි යන්නේ කුලක අංකණය කියන කොටසට. කුලක අංකණය කියන එක කියන්නේ ඒකේ තේරුම තමයි කුලකයක් අපිට ලියන්න පුළුවන් ක්‍රමවලට අපි ලියන්න උත්සාහ කරන එක තමයි කුලක අංකණය කියලා කියන්නේ. එතකොට කුලක අංකණය ගත්තාම කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි වචනයෙන් විස්තර කිරීම. වචනයෙන් විස්තර කරනවා. දෙවැනි එක තමයි අවයව ලැයිස්තුගත කිරීම. තුන්වෙනි එක තමයි වෙන් රූප සටහනකින් දැක්වීම. එතකොට තව එකක් විදියක් තියෙනවා කුලකයක ජනන ස්වරූපය කියලා. ඒකත් කුලක අංකණයටම අදාළ දෙයක් තමයි. නමුත් ඒක වෙනමම කොටසකින් උගන්වන්නම්. එතකොට දැන් වචනයෙන් විස්තර කිරීම මේ කුලක අංකණය කරන්න පුළුවන් කොටස් තුනක් තියෙනවා. විදි තුනක් තියෙනවා. වචනයෙන් විස්තර කරන්න පුළුවන්, අවයව ලැයිස්තුගත කරන්න පුළුවන්, වෙන් රූප සටහනකින් දක්වන්න පුළුවන්. ඉස්සෙල්ලා මම කුලකයක් දක්වා පෙන්නන්නම්. අපි ගමු උදාහරණයක් විදියට 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා කියවහම 1යි 10යි අතර තියෙන්න ඕනේ. 1ත් 10ත් අතර. එතකොට 1ත් 10ත් අතර එන ඉරට්ටේ සංඛ්‍යා ටික මම ලියුවොත් මෙතන 2 එක ගන්න බෑනේ. ඒක කොහොමවත් ඉරට්ටේ නෙමෙයි. 2 ඊළඟට ආයි 3 ඔත්තේ වෙනවා. 4 ගන්න පුළුවන්. ආයි 6 ගන්න පුළුවන්. 8 ගන්න පුළුවන්. 10 ගන්නේ නෑ 1ත් 10ත් අතර නිසා. එතකොට මෙන්න මේ ටික තමයි මගේ කුලකය. කුලක වලට ඉංග්‍රීසි වලින් කියන්නේ සෙට්ස් කියලා. එතකොට සෙට් කියලා කියන්නත් පුළුවන් මේ මගේ සෙට් එක. එතකොට කොහොමද මේක වචනයෙන් විස්තර කරන්නේ? අපි මේ කුලකයට නමක් දාගමු A කියලා. ඉංග්‍රීසි අකුරු වලින් ඩිනෝට් කරනවා කියන්නේ දක්වනවා. එතකොට මෙයාට දැන් නමක් තියෙනවා A. හරිද? එතකොට A කියන කෙනාව තමයි අපි දැන් මෙන්න මේ අංකන ආකාර වලින් ලියන්න බලන්නේ. එතකොට පළවෙනි එක තමයි වචනයෙන් විස්තර කිරීම. එතකොට අපිට පුළුවන් A කියන එක මොකක්ද කියලා ලියන්න. A සමානයි. A සමාන දාලා මෙන්න මේ විදිහට සංගල වරහන් අපි පාවිච්චි කරනවා. එතකොට මොකක්ද අපිට ලියන්න පුළුවන්? මේ තියෙන්නේ 1යි 10යි අතර ඉරට්ටේ සංඛ්‍යා. එතකොට අපිට ඒක ලියත හැකි 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. තව කෙනෙක්ට ඕන නම් අපිට පුළුවන් මේක වරහන නැතුව ලියන්නත්. ඒ වගේ අපිට දැන් මේක 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා කියලා පේන්නේ නැතුව වෙන මොන හරි විදියකට මොන හරි කෙනෙක්ට කියන්න පුළුවන් නම් ඒක උනත් අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක තමයි අවයව ලැයිස්තුගත කිරීම. අවයව ලැයිස්තුගත කිරීම කියන එක ගත්තාම ඒකටත් අපි කුලකය ඩිනෝට් කරලා තියෙන කුලකය දක්වා තියෙන්නේ කුලකය හඳුන්වා දීලා තියෙන එකෙන් ලියා ගන්නවා ඉංග්‍රීසි අකුර සමානයි. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙත් මේ වගේ සංගල වරහන් දාගෙන ඒක ඇතුලේ කුලකය මේ A කියලා අපි නම් කරපු කුලකය ඇතුලේ තියෙන අවයව තමයි මේ තියෙන්නේ. ඇතුලේ තියෙන අවයව මෙතනින් අපිට ලියන්න පුළුවන්. හරි. කුලකයක කිසිම වෙලාවක එකම අවයවය දෙපාරක් ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට අපි ලැයිස්තුගත කරද්දි ඒ වගේ එකම අවයවය දෙපාරක් තුන් පාරක් ඒ වගේ අපි ලියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි. ඊළඟ එක තමයි ලේසිම කොටස වෙන් රූප සටහනකින් දැක්වීම. වෙන් රූප සටහනකින් දක්වනවා කියලා කියන්නේ මෙන්න මේක අපි රූප සටහනක් භාවිතා කරලා ඇඳලා පෙන්නනවා. මෙන්න මේ කුලකය තමයි A කියන්නේ කියලා. මේ රවුම ඇතුළට මේ අවයව ටික දාලා ලියනවා. කමා දාන්නේ නැහැ. මේකේ තැන් තැන් වල අපිට ලියන්න පුළුවන්.
එතකොට මේක මෙහෙම ඉරක් ගහලා අපිට පුළුවන් වෙන්න ඕනේ නම් කරන්න. මොකද්ද මේකට අපි දීලා තියෙන අංකණය? A කියලා තමයි අපි නම් කරලා තියෙන්නේ මේ කුලකේ. එහෙනම් A කියලා අපි මේ විදිහට නම් කරනවා. මෙන්න මේක තමයි වෙන් රූප සටහනකින් දක්වන්නේ. එතකොට ආයෙත් කියනනම් කුලක අංකණයේදී අපිට ක්‍රම තුනක් තියෙනවා. වචනෙන් විස්තර කරන්න පුළුවන්. ඒක මොකක්ද කියලා මෙන්න මේ වරහණක් ඇතුලේ ලියනවා. මේක හරියටම මොකද්ද මේකෙන් තේරුම් වෙන්නේ? එතකොට කෙනෙක්ට මේක නොදැන වුණත් කෙනෙක්ට A කියන කුලකයට මොනවාද අයිති වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට 1 10 අතර රටේ සංඛ්‍යා අනිවාර්යෙන් එන්නේ මේ ඉලක්කම් ටික කියලා කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ A කියන එක අවයව වලින් ලෑස්තිගත කරලා. එතකොට මේක කියවුවාම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් එහෙනම් මේ තියෙන්නේ 1යි 10යි අතර ඉරට්ටේ සංඛ්‍යා ටික තමයි. මේක දැක්කහමත් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. එහෙනම් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා කුලක අංකණය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට කුලකයක ජනන ස්වරූපය කියන වීඩියෝ එක අරන් එන්නම්. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්න.